සම්බන්ධයෙන් මේ ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරපු ප්‍රතිපත්තිය පැහැදිලිවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තියක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ තියෙන පිරිවැය ගැලපුම් ගාස්තු කියන මූලධර්මයට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒක පරිණත අවධාරණය කරන්න ඕනේ. දෙවෙනි කාරණා තමයි ඇත්තටම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිවැය ගැලපුම් ගාස්තු කියන ලේබලය යටතේ ක්‍රියාත්මක වෙලා තියෙන පහුගිය අවුරුද්දේ පිරිවැය ගැලපුම් ගාස්තු ක්‍රමයක් නෙමෙයි. ක්‍රියාත්මක වෙලා තියෙන අධික ලාභ ලංකාවේ කිසිම පුද්ගලික ව්‍යාපාරයක් ලැබපු නැති ලාභයක් විදුලි බිල් මණ්ඩලය ලබලා තියෙනවා බිලියන 143ක්. රුපියල් බිලියන 143ක් බදු ගෙවුවට පස්සේ ඒතර මෙතරම් විශාල ලාභයක් ගන්න අධික විදිහට විදුලි බිල වැඩි කරලා මිනිස්සු මත විශාල පීඩනයක් පැටවුවා. ඒතර ඇත්තටම ඒගොල්ලෝ කිව්වේ එකක් පිරිවැය ගැලපුම් ගාස්තු වල කරේ තව එකක් අධික ලාභ ලබන තැනට ගෙනේ. මොකටද මේ අධික ලාභ ලබන තැනට ගේන්නේ විදුලි බිල මණ්ඩලය? ගේන්නේ හේතුව තමයි මේක කොටස් කරලා විකුණද්දි විකුණන එකාට බිල වැඩි කරන්නොත් එහෙම යාට විරෝධයක් එනවා. දැන් උදාහරණයක් විදිහට ධම්මික පෙරර ගන්නවා නම් මේකේ කොටස් අරගෙන යා බිල වැඩි කරන්නකොත් එහෙම යාට විරෝධයක් එනවා. ඒ නිසා ඒ විරෝධය වළක්වන්න කල්ැතුව ලයිට් බිල වැඩි කරලා ඒකට මිනිස්සු පුරුදු කරලා තියාගත්තාන් පස්සේ අර ගන්න මිනිහට කිසිම ප්‍රශ්නයක් නැතුව ලයිට් බිල එහෙම පවත්වාගෙන යන්න පුළුවන්. මේක තමයි මේ කතාව. මේක තමයි මේ ජාත්‍යන්තර මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නම් කියන්න බෑ බිලියන 143ක් දැන් වැඩිලා අපි කිව්වේ පිරිවැය ගැලපුම් ගාස්තු. ඒ නිසා වහාම අඩු කරන්න කියලා. ඒගොල්ලෝ මොකද්ද කරේ? ඒගොල්ලෝ මේක වැඩි කරන්න කියලා තමයි දිගටම කියන්නේ. දැනුත් කියන්නේ ඒගොල්ලෝ වැඩි කරන්න කියලා. එතකොට ඒක එක කාරණයක්. දෙවෙනි කාරණේ දැන් බලශක්තිය කියලා කියන්නේ මේ රටේ සියලුම දෙනාට බලපාන ප්‍රශ්නයක්. එතකොට මේක සාමාන්‍ය ජනතාවට බලපාන තමන්ගේ දරුවගේ අධ්‍යාපනයට, රාත්‍රී තමන්ගේ රැකවරණයට, ආරක්ෂාවට, සාමාන්‍ය ජීවිත දෛනික කටයුතු කරගෙන යාමට මේකට බලපාන. ඒ නිසා මේ විදුලි බිල කියන එක නැත්තම් ලාභ ලැබී සේවා බවට පත් වී තුනේ. ඒක තමයි අපේ දෙවෙනි කාරණේ. ඒ වගේම අපි අවධාරණය කරපු දෙයක් තමයි මේ ලාභ ලැබීම නොයීතු අතර අපි ලෝක ආර්ථිකයත් එක්ක සටන් කරනවා නම් අපි ආයෝජන සඳහා සටන් කරනවා නම් කලාපයේ අඩු විදුලි බිලක් පවත්වාගෙන යාම මේක අවශ්‍යතාවයක්. දැන් මෙතන මේ කම්කරු නීති වෙනස් කරලා කම්කරුවෝ මරන් කන්න හදනවා. හැබැයි ලයිට් බිල ඉන්දියාවට වඩා වැඩි. ලයිට් බිල බංග්ලාදේශයට වඩා වැඩි. එතකොට අපිට කිසිම ආයෝජනයක් කරනවා. තියෙන ආයෝජන ඔක්කොම ගලවන් යනවා. එතකොට ලංකාවට සිද්ධ වෙනවා ආයෝජන මත විශ්වාසය තියෙනවා නම් විදුලි බිල කලාපයේ සාපේක්ෂව අඩු මට්ටම පවත්වාගෙන යනවා. දැන් මේ පිරිවැය ගැලපුම් ගාස්තු ක්‍රමෙ මොකද්ද වෙන්නේ IMF එක කියන විදිහ. ඒක කරාම පස්සේ අපේ ලයිට් බිල වැඩි වෙනවා කලාපේ අනිත් රටවලට. එතකොට මේ රටේ තියෙන කම්පැනිත් ගලවගෙන යනවා. තියෙන ව්‍යාපාරත් ගලවගෙන යනවා. එතකොට ආර්ථිකයට මොකක්ද වෙන බලපෑම? ඉතින් ඒ නිසා මේ ආර්ථික බලපෑම එක පැත්තකින් සමාජ සුබසාධනයක් අවශ්‍යයි පහළ තීරු වලට ඒක සඳහා ලයිට් බිල පහත මට්ටම තියන් යන්න ඕන. අනිත් පැත්තෙන් රටේ ආර්ථිකයට යම්කිසි විදිහක ආයෝජන අවශ්‍ය නම් කාර්මීකරණයක් අවශ්‍ය නම් ඒ සඳහා විදුලි බිල පහත මට්ටම පවත්වා යන වැදගත්. එතකොට ඒකට කොහොමද කරන්න තියෙන්නේ? ඉතින් ඒකට කරන්න තියෙන යෝජනා ගණනාවක් අපි දැනටමත් ඉදිරිපත් කරලා තිනවා. විදුලි බිලට බදු අදිනවා নানা ප්‍රකාර ක්‍රමවල. දැන් තෙල් සංස්ථාවෙන් තෙල් ගන්නකොට බදු අදිනවා. ඊට පස්සේ ඔක්කොම ඉවරලා ලාභයක් ගත්තාම ඒ ලාභයට බදු අදිනවා ආණ්ඩුව. එතකොට මෙතරම් විශාල බදු මුදලක් මත පටවලා තමයි මේක අරගෙන යන්නේ. එතකොට ඒ සඳහා වෙච්ච යම් ලිහිල්වීමක් එතෙන්ට දෙනකොට ආය නොකරපු බදු තියෙනවා, බදු ආය නොකරපු පුජ්‍යලෝ ඉන්නවා, විශාලව ධනපතියෝ ඉන්නවා බදු නොගෙවන. ඉතින් ඒ අයගෙන් බදු අය කිරීමක් කරන්න ඕනේ. එහෙම නොකර මේ තුලණය හදන්න බෑ. මේ තුලණය නොහැදුවොත් එහෙම එක පැත්තකින් රටේ ව්‍යාපාර කඩන් වැටෙනවා, අනිත් පැත්තකින් රටේ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයේ අරබුදේ වෙනවා. ඒ නිසා මේ 115 වැඩි කිරීම යුක්ති සහගත නැහැ. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මේගොල්ලෝ හදලා තියෙන සැලැස්ම. ඇස්තමෙන්තු. මේ ඇස්තමෙන්තු ප්‍රශ්න තියෙනවා. ඇස්තමෙන්තුව ඉදිරිපත් කළ තියෙන වහින එක සම්බන්ධයෙන් ඔවුන්ගේ එක පුරෝගතනයක් එක. නමුත් අපි දන්නවා මේ මාස කිහිපේ ලංකාවට වැසි ලැබෙන කාලේ තමයි සාමාන්‍ය ඉදිරි නිර්තරික මෝසන් සුළං එක කාල පරිච්ඡේදය. එතකොට ඒ ඇස්තමෙන්තු වල ප්‍රශ්න තියෙනවා. ඊළඟට ඇස්තමෙන්තු වල සූර්ය බල ශක්තිය අඩු කරලා තියෙනවා. ඒතකොට සූර්ය බල ශක්තිය අඩු කරේ කාගේ වමනාවටද? ඇයි ඒක අඩු කරේ? දැන් ඒ ප්‍රශ්න වෙලාවෙත් අපි ගෙනාව සාකච්ඡා නොරොච්චෝල් බලාගාරයේ දිගටම ට්‍රිප් වෙන්නේ නැත්නම් නොරොච්චෝල් බලාගාරයේ අක්‍රිය වෙන්න හේතුව තමයි ඒ පද්ධතියට සවිකල යුතු තියෙනවා අනිවාර්යෙන් ජෙනරේටරයක්. මොකද ඒකේ කූලින් සිස්ටම් එක නැත්නම් ඒ සිසිල්න ක්‍රමවේද. ඒතකොට ඒ ජෙනරේටරේ කිලෝවොට් 3ක මෙගාවොට් 3ක ජෙනරේටරයක් හයි කරන්න. ඒක හයි කරන්නේ නැතුව ඉතින් මේ පද්ධතිය සිසිල්නේ කරන්නේ නැතුව ওই ප්‍රශ්න නෙමෙයි වෙන ඕනම ප්‍රශ්නකදී පද්ධතිය කඩාවැටීම් වෙන්න පුළුවන්. ඒතකොට බ්ලැක් අවුට් එකක් වෙන්න පුළුවන් ඕන වෙලාවක. එතකොට ඒව සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න නැතුව තමයි දැන් මේ ආපහු සූර්ය බල ශක්තිය අඩු කිරීමේ ක්‍රියාදාමයට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකේ පංගු අඩු කරලා තියෙනවා. ඉතින් මෙවැනි ප්‍රශ්න ගණනාවක් මේ විදුලි බිල සංශෝධනය තුළ තියෙනවා. ඒ නිසා මේ 115 වැඩිවීමට එරෙහිව අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි මහජන මතයක් ගොඩනගන්න, ඒ වගේ මහජනතාවගේ ක්‍රියාකාරීත්වයක් ගොඩනගන්න. මේකට මේ ආණ්ඩුව කිව්වේ 130කින් අඩු කරනවා කියලා. ආවේ 130කින් අඩු කරනවා කියලා අඩු කරන්න පුළුවන් කියලා. නමුත් දැන් 115 120කින් අඩු කරලා දැන් 115කින් ආපහු වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ පරණ තැනට ආපහු ක්‍රමානුකූලව ගමන් කරනවා. ඉතින් ලබන මේක පරණ තැන නෙමෙයි කියලා මම දකිනවා. අපි දැක්ක මේ ප්‍රචාර කටයුතු කරන විශාල වශයෙන් ඉතින් පරණ තැනට යන තව 105 වැඩි කරන්න තියෙනවා.
පරදැනට තව 105 වැඩි කරන්න තියෙනවා. අනිත් එක මෙතන ඊළඟ කාර්යය තමයි දැන් 115 පොදු වැඩි කරද්දි 16ක් 17ක් වගේ යන වලින් වැඩිලා තියෙනවා යුනිට් 30 64 ඒක කොටසරයි 60 94 කොටසරයි. ඒතර ඇත්තටම ඒ කාණ්ඩට මේ සාපේක්ෂව ගත්තට පස්සේ විදුලි බිල වැඩි කිරීම වැඩි කරලා තියෙනවා. ඉතින් ඒකත් තවත් ප්‍රශ්නයක්. ඒක තවත් ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න කීපේ තියෙනවා මේ ගෙනල්ලා තියෙන විදුලි බිල සංශෝධනය ඇතුළේ.